මේ මහා මංගල සූත්‍රේ, කරණීය මෙත්ත සූත්‍රේ, පරාභව සූත්‍රේ, වසල සූත්‍රේ, ව්‍යග්ගපච්ච සූත්‍රේ, ධම්මික සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය වැනි සූත්‍ර ධර්ම දේශනා අධ්‍යයනය කළ යුතුයි. ප්‍රායෝගිකරණය කළ යුතුයි. එසේ නොවන්නේ වීනම් අවමගුලක් මිසක් මගුලක් පරිසරය තුල නොදැකිය හැකියි. දෙවෙනි කාරණේ පින්නතුනි උපේත කත පුඤ්ඤතා පෙර කරන ලද පින් ඇති බව මංගල්‍යයක්. පෙර කරන ලද පින් කියන්නේ මොනවද? පෙර කරන ලද පින් මංගල්‍යයක් නම් පෙර කරන ලද පව් අවමංගල්‍යයක් නේ. එතකොට